හලෝ ළමයි මම ඖෂධි මම YouTube එකට නම් අලුත් ඒනොට මගේ මේ channel එක ටිකක් පරණයි. හැබැයි මම videos කරලා නැහැ ගොඩක් කාලෙකින්. මම අද හිතුවා YouTube එකේ channel video එකක් upload කරන්න. ඉතින් මේකත් මගේ කලින් videos වගේම travel video එකක්. ඒකට මම අද කතා කරන්න හිතාගෙන ඉන්නේ ගොඩක් අය කැමති වෙයි කියලා හිතන topic එකක් ගැන. ඇත්තම කිව්වොත් මේක අපි මැලේසියා ඉඳලා සිංගප්පූරු වලට යන්නේ කොහොමද කියලා තියෙන වීඩියෝ එකක්. ඒක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් එක, මගේ ට්‍රැවලින් එක්ස්පීරියන්ස් එකක් එක්ක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. හරි, එතකොට අපි බලමු මොන ඔප්ෂන්ස් වලින්ද අපිට සිංගප්පූරු වලට යන්න පුළුවන් කියලා මැලේසියා වල ඉඳලා. ෆස්ට් අපිට බස් එකේ යන්න පුළුවන්. ඊළඟට අපිට ෆෙරි එකක යන්න පුළුවන්. ඊට පස්සේ අපිට ෆ්ලයිට් එකේ යන්න පුළුවන්. ඒ වගේම අපේ ප්‍රයිවට් වෙහිකල් එකේ යන්න පුළුවන්. මේ වගේ ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. ඒ අතරින් බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔප්ෂන් එක වෙන්නේ අපි බස් එකේ යන එක. ඒකට හේතුව තමයි අපි බස් එකේ යනවා නම් අපිට මේකට වැය වෙන්නේ රින්ගිට් 60ක් රින්ගිට් 80ක් වගේ ප්‍රමාණයක්. රින්ගිට් එකක් කියන්නේ ලංකාවදී රුපියල් 65ක් 70ක් විතර ගාණක්. එතකොට අපි ෆ්ලයිට් එක යනවා නම් මේක මීට වඩා ලොකු ගාණක් යනවා. මම ඒ වගේ ප්‍රයිසස් කියන්නේ. මොකද ෆ්ලයිට් එකකින් එකට ප්‍රයිසස් වෙනවා. ඒක අපි මෙතන කතා කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි නිසා. හරි, එතකොට අපි බලමු මොනවද මේ අපිට බජට් ෆ්‍රෙන්ඩ්ලි විදිහට යන්න පුළුවන් බස් ටයිප් කියලා. එතකොට මැලේසියාවේ අපි කුවාලාලම්පූර් සිටි එකෙන් තමයි ස්ටාර්ට් කරන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් බස් වර්ග තියෙනවා බ්‍රිලියන්ට් ස්ටාර්, ස්ටාර්මාර්ට් එක්ස්ප්‍රස්, කෝස්වේ ලීක් එක්ස්ප්‍රස් වගේ බස් වර්ග කීපයක් තියෙනවා. එතකොට මේ බස් වලින් මම තෝරගත්තේ ස්ටාර්මාර්ට් එක්ස්ප්‍රස් කියන බස් එක. එතකොට මේ බස් වල ටිකට්ස් අපිට ඔන්ලයින් පර්චේස් කරන්න පුළුවන්. ප්‍රී බුක් කරලා අදාළ වෙලාවට ගිහිල්ලා සීට් එකකට ගන්න පුළුවන්. එතකොට මම ස්ටාර්මාර්ට් එක්ස්ප්‍රස් බස් එක තෝරගත්තේ. ඇත්තට මේක හරිම වර්ත්. ඒ වගේම අපිට කම්ෆර්ටබලි ට්‍රැවල් කරන්න පුළුවන්. අනිත් හේතුව තමයි ඒක ස්ටාර්ට් වෙන්නේ කුවාලාලම්පූර් සිටි එකේ බර්ජර් ටයිම් ස්ක්වෙයාර් කියන shopping mall එකේ තියෙන කෝච් ස්ටේෂන් එකේ. එතකොට ඒ කෝච් ස්ටේෂන් එකට අපිට කුවාලාලම්පූර් සිටි එකේ තියෙන හොටෙල්ස් වල ඉඳන් හරිම ඊසි ඇක්සස් තියෙනවා. එතනට යන්න හරිම ලේසි. ඒ කියන්නේ අපිට ට්‍රේන් එකේ වුණත් එතනට යන්න පුළුවන්. ඒ නිසා අපිට ඒක හරිම වර්ත්. ටැක්සි එකක ගියත් හරිම පොඩි දුරක්. ඒ නිසා හිතනවා අපි ඒක යන එක හරිම වර්ත් කියලා. එතකොට අපි මුලින්ම මේකට ටිකට් බුක් කරේ ඔන්ලයින්. එතකොට ඔන්ලයින් බුක් කරාට පස්සේ අපි මුලින්ම කරන්න ඕන අපේ කෝච් ටයිම් එකට පැය භාගයක්වත් කලින් අපි එතනට යන එක. ඒ කියන්නේ මම නම් ට්‍රැවල් කරේ නයිට් ටයිම් එකේ. මගේ කෝච් එක තිබ්බේ හවස 6ට වගේ මට මතක විදියට. එතකොට අපිට හවස 6ට තියෙනවා නම් කෝච් එක අපි අදුම ධර්ම එතනට 5:00 වගේ වෙද්දිවත් යන්න ඕන. ඊට පස්සේ අපේ ඔන්ලයින් පර්චේස් කරපු ටිකට් එක පෙන්නලා අපි අපේ බස් එකට අදාළ බස් ටිකට් එක එතනින් කලෙක්ට් කරගන්න ඕන. ඒක තමයි අපේ ට්‍රැවලින් එකේ ෆස්ට් ස්ටෙප් එක. ඊට පස්සේ අදාළ ටයිම් එකට අපේ කෝච් එක එතනට එනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ ලගේජස් ඒකට ලෝඩ් කරන එක. හරි, දැන් අපි හිතමු අපි ට්‍රැවල් කරන්න පටන් ගත්තා කියලා. ඊට පස්සේ මේ ට්‍රැවල් ටයිම් එක ගත්තොත් ටිකක් අපිට පැය කීපයක් මේකට යොදවන්නම වෙනවා. මේක ෆ්ලයිට් එකේ යනවා නම් පැයයි යන්නේ. හැබැයි අපි කෝච් එකක බස් ඒ කියන්නේ පබ්ලික් බස් එකක යනවා නම් අපි පැය 5ක් 6ක් වගේ කාලයක් මේකට කැප කරන්නම වෙනවා. එතකොට අපි යන ටයිම් එක ගොඩක් වැඩිනේ. අපිට මේ අතර කාලයේදී අනිවාර්යෙන් බ්‍රේක්ස් හම්බෙනවා. ඒ කියන්නේ ටී බ්‍රේක්, වොෂ්රූම් යන බ්‍රේක්ස් හම්බෙනවා. එතකොට මේ හැම ස්ටොප් එකකදීම අපේ කෝච් කැප්ටන් අපිට කියනවා අපිට කොච්චර කාලයක් ඒ අදාළ කර්තව්‍යයන් කරගන්න ටයිම් එක තියනවාද කියලා. උදාහරණයක් විදිහට ටී බ්‍රේක් එකකට නතර කරොත් අපි
ෆස්ට් ස්ටොප් කරා. ඒ කියන්නේ කෝච් එක ස්ටොප් කරාම අපිට කියනවා ඔයාලට 20 මිනිත්ස් තියෙනවා. ඔයාලා කැමති නම් කාලා බීලා ආයෙමත් කෝච් එකට එන්න කියලා. ඒකට අපි අපේ ලැගේජස් ගන්න කිසි දෙයක් කරන්න ඕනේ. හැබැයි අපේ ඉම්පෝටන්ට් දේවල්, ඒ කියන්නේ පාස්පෝර්ට් එක, මේ වගේ දේවල් අනිවාර්යෙන් තමන්ගේ ළඟ තියෙන, ඒ කියන්නේ මොකක් හරි අපි පොඩි බෑග් එකක් කරගෙන යනවා නම් ඒක තියාගන්න in case කෝච් එක මිස් වුණොත්. ඊට පස්සේ අපිට මේ වගේ දේවල් ওই වගේ ස්ටොප්ස් කීපයක් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට ෆස්ට් හම්බ වෙන්නේ මැලේසියන් ඉමිග්‍රේෂන් එක. ඒකට යන්න අපි මේ පටන් ගත්ත තැන ඉඳන් පැය 3-4ක් විතර ගියාට පස්සේ තමයි ඔය ඉමිග්‍රේෂන් කතන්දරේ හම්බෙන්නේ. ඊට පස්සේ මේ ඉමිග්‍රේෂන් වලට ගියාට පස්සේ අපි මැලේසියාවේ ඉමිග්‍රේෂන් එක ක්‍රොස් කරද්දී අපිට අපේ බෑග්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අපේ පාස්පෝර්ට් එකයි අදාළ ඩොකියුමන්ට්ස් විතරයි ඉමිග්‍රේෂන් එකට යද්දී අරගෙන යන්න ඕන. ඊට පස්සේ ඒක ක්ලියර් කරගෙන අපි හැකි ඉක්මනින් ආයමත් අපේ කෝච් එක අදාළ කෝච් එකට නැග ගන්න ඕන. බස් නම් එක අපි ළඟ තියෙනවානේ. අපේ ටිකට් එකක් දීලා තියෙනනේ. අපිට ඒ දැන් ඩ්‍රයිවර්ගේ මූණ ෆැමිලිය වෙනවා. ඒ වගේ කීප තැනක නතර කරලා පස්සේ ඉතින් අපි හොඳට අයිඩෙන්ටිෆයි කරගන්න ඕන අපේ අදාළ බස් එක මොකක්ද කියලා. ඊට පස්සේ අපි ඒ විදිහට අපේ බස් එක ගන්න ඕන. ඊළඟට අපිට හම්බෙන්නේ සිංගප්පූර් ඉමිග්‍රේෂන් එක. එතනදී වැදගත් පොයින්ට් එක වෙන්නේ අපි ලගේජස් අරගෙන තමයි වහින්න ඕන. ඒකට හේතුව වෙන්නේ අපි කන්ට්‍රි එකකින් කන්ට්‍රි එකට ක්‍රොස් කරන නිසා අපි බෑග්ස් එතනදී ස්කෑන් වෙනවා. මොනවා හරි අපි ඉලීගල් දේවල් අරගෙන යනවාද ඒ වගේ දේවල් චෙක් කරනවා. හැබැයි මෙතනදී ලගේජ් වල බර නම් බලනවා කියලා මට මතකයක් නැහැ. මම හිතන්නේ එහෙම එකක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි එතන ඉමිග්‍රේෂන් එකත් ක්ලියර් කරාට පස්සේ ආයෙමත් අදාළ කෝච් එකට එන්න ඕන. මෙතනදී වැදගත්ම කාරණාව වන්නේ අපේ ඩ්‍රයිවර් අපිට ඉන්ස්ට්‍රක්ට් කරන ටයිම් එක ෆලෝ කිරීම. මොකද ගොඩාක් අපේ ට්‍රැවල් කරන අයට වෙන දෙයක් තමයි මේ ඉමිග්‍රේෂන් වලදී ඩිලේ වෙනවා. ඩිලේ වුණාම ඊට පස්සේ යාලා කෝච් එක මිස් කරගන්න. එතකොට අපි ආයෙමත් කෝච් එකක් යනකල් බලාගෙන ඉඳලා ඒක පැයකින් වෙන්න පුළුවන්, දෙකකින් වෙන්න පුළුවන්. ඒ වගේ බලාගෙන ඉඳලා අපි වෙන කෝච් එකක් ගන්න ඕන. මම හිතන්නේ ඒක හරීම අපහසුයි ට්‍රැවල් කරන වෙලාවට බලාගෙන ඉඳ ගන්නවා තැනක් නැහැ සමහර වෙලාවට. ඒටි බලාගෙන ඉන්න වෙනානේ. ඒ නිසා හොඳම පොයින්ට් එක තමයි අපි දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරන එක. හරි. ඊට පස්සේ අපි මේ විදිහට ඉමිග්‍රේෂන් දෙකම ක්ලියර් කරගෙන යනවා සිංගප්පූර් වල ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට. අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක වෙන්නේ ගෝල්ඩන් මයිල් ටවර්. ඒ කියන්නේ සිංගප්පූර් වල මේ අපි යන බස් එක නතර කරන තැන. එතකොට අපි එතනින් අපේ සියලුම ලගේජස් අරගෙන බහින්න ඕන. ඒ බැස්සට පස්සේ අපිට පුළුවන් ටැක්සි එකක් එතනත් ටැක්සිස් අපිට ගන්න පුළුවන්. හැබැයි මම හිතනවා අපි ට්‍රැවල් කරන කෙනෙක් නම් Grab කියන ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරලා තියාගන්න එක. එතකොට අපිට ඒක හරහා අපිට ටැක්සිස් බුක් කරන්න පුළුවන්. ටැක්සි එකක් අරගෙන අපේ අදාළ හොටෙල්ස් වලට යන්නයි තියෙන්නේ. එතකොට මම මේ ට්‍රැවල් කරේ රෑ. ඒ නිසා මම මේකේ කිසිම වීඩියෝ එකක් මගේ ළඟ නැහැ. මම වීඩියෝ කරලත් නැහැ. මොකද මම නිදාගෙන ගොඩක් තැන්වලදී ගියේ. මම මේ මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක විස්තර කරේ. එතකොට මම කෝච් එක ගත්තේ හවස 6ට විතර. එතකොට පාන්දර 1:00 විතර වුණා අපි හොටෙල් එකට යනකොට. ඉතින් මුළු කාලේ බලුවොත් පැය 6ක් වගේ ආසන්නව ගිහින් තියෙනවා. ඉතින් ඕක තමයි මැලේසියාවේ ඉඳලා සිංගප්පූර් යන කතාව. එතකොට මම හිතනවා එහෙම ට්‍රැවල් කරන කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත්. මොනවද අපි ෆලෝ කරන්න ඕන, කොහොමද අපි යන්න ඕනේ කියන එක. ඒතර අපිට මේ කෝච් එකේ යන අතර කාලෙකට අපිට කෑම නම් කන්න පුළුවන්. කෑම කියන්නේ පොඩි පොඩි ස්නැක්ස් කන්න පුළුවන්. හැබැයි සමහර කෝච් වල ඩ්‍රින්ක් ලව් කරන්නේ නැහැ. මොකද ඒවා බොද්දි සමහරට බිම හැලෙන්න පුළුවන්. ඒ වගේ හේතු නිසා කියලා මම විශ්වාස කරනවා. ඩ්‍රින්ක්ස් ලව් කරන්නේ නැහැ. හැබැයි අපිට කෑම කන්න නම් පුළුවන්, ස්නැක්ස් වගේ දේවල් කන්න පුළුවන්, ඉෂුව එකක් නැහැ. හොඳම දේ තමයි අපි මෙතනදී රෝමින් ඇක්ටිව් කරලා තියාගන්න එකවත්. එහෙම නැත්නම් අපි ගෝල්ඩන් මයිල් ටවර් එකෙන් දැස ගමන් සිංගප්පූර් සිම් කාඩ් එකක් ගන්න එක හොඳයි. මොකද එතකොට අපිට කමියුනිකේට් කරගන්න, ඒතකොට ඔය ටැක්සි බුක් කරගන්න, ඒ වගේ දේවල් වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හරි. අපි දැන් හොටෙල් එකට ගියාට පස්සේ නිදාගත්තා. ඊට පස්සේ ඊළඟ දවසේ ඉඳන් මොනවද කරේ කියලා මගේ මේ වීඩියෝ එකේ ඉස්සරහට මම පෙන්නන්නම්. මේ වීඩියෝ එක මදි වුණා. මම මේකේ සෙකන්ඩ් වීඩියෝ එකක් අරගෙන හරියන්න. මොකද
දැනටමත් මේක ලොකු වෙලාවක් වීඩියෝ එක ඇදිලා තියෙන්නේ. අපි බලමු කොහොමද ඉස්සරහට වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියලා.